මේ දවස් ටිකේම පුදුම වැස්ස. ඒත් ඉතින් ගෙදර වැඩ මග අරින්න බෑනේ. ඔන්න මම අද ගියා ලබන සතියට ඕන කරන දේවල් ටික අරගෙන එන්න. ඉතින් අපි බලමු මම ලබන සතියට ඕන කරන දේවල් ටික විදිහට ගත්තේ මොනවද කියලා. මුලින්ම බිත්තර ටිකක් ගත්තා. ගෙදර කොහොමද බිත්තර ටිකක් තිබුණා. හැබැයි මම කේක් එකක් හදාන්න ඉන්න හින්දා බිත්තර වැඩිපුර යයි කියලා හිතලා මම තව බිත්තර ටිකක් ගත්තා. ඉතින් ලබන සතියේ අපේ ගෙදර කට්ටිය එනවා කියලා කිව්වා. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට උයන්නත් එක්කලා ටිකක් වැඩිපුර මෙදා පාර ග්‍රොසරිස් ගන්න වුණා. එළවලු සහ ග්‍රොසරි අයිටම්ස්. ඉතින් ඒ ටික දැන් පිළිවෙලට අහුර ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ පෝක් සොසේජ් එක ගත්තා. මේක අපි හුඟ කාලෙකින් තමයි ගත්තේ. ඉතින් මේ එලිෆන්ට් හවුස් එකේ හොඳයි ගොඩක්. ඉතින් කාලෙකින් කෑවෙ නැති හින්දා මේක ගත්තා. මේක රුපියල් 1190ක් තමයි උනේ. ඊළඟට මම දැන් කියවනේ ගෙදර කට්ටියත් එනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි දැන් මේ දවස් ටිකේ නම් අයිස්ක්‍රීම් කන එක පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ගෙදරට කට්ටියක් එන හින්දා අයිස්ක්‍රීම් ටිකක් ගන්න ඕනනේ. ඉතින් කෑවට පස්සේ ඒගොල්ලන්ට මොන හරි ඩෙසර්ට් එකක් විදිහට දෙන්න. ඉතින් ඔන්න ඒක හින්දා මෙන්න මේ ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එක ගත්තා. මේක රුපියල් 1620ක් තමයි උනේ. මේකේ මං හිතන්නේ ලීටර් 2ක එකක් තමයි මේ. ඉතින් වැඩියෙන්ම මේ සතිය අපේ අම්මලා අපේ ගෙදර එනවා කියලා කිව්වේ මෙහි පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් පොඩි නෙමෙයි, ඉතින් ටිකක් ලොකුයි ඒක. ඉතින් ඒගොල්ලෝ අපිට උදව් කරන්න තමයි එන්නේ. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකට ඔන්න ටිකක් පත්තර ටිකක් ඕනේ. ඒකින්ද ඔන්න මම පත්තර කිලෝ එකක් ගත්තා. ඉතින් ඕගොල්ලෝ ගෙස් කරන්නකෝ බලන්න මොකක්ද අපි කරන්න යන ප්‍රොජෙක්ට් එක කියලා. ඉතින් මේ පත්තර කිලෝ එකට රුපියල් 200 ගාණක් උනේ මට මතක විදිහට. ඉතින් මෙදා පාර ටිකක් බීම වැඩිපුර ගත්තා. බීම ಜಾති දෙකක් ගත්තා. එකක් තමයි ඉන්නක මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ නෙක්ටෝ එකක් ගත්තා. ඊළඟට මම තව ගත්තා ස්ප්‍රයිට් බෝතලයකුත් ගත්තා මට මතක විදිහට. ඉන්න බලන්න ඔක්කොම ඉතින් ඇදලා බලන්න එපැයි. ඔන්න ස්ප්‍රයිට් එකකුත් ගත්තා. ඉතින් ගෙදරට කට්ටිය එන හින්දා ඒගොල්ලන්ට ඉතින් නිතර මොන හරි බොන්නත් ඕනේ හින්දා ඔන්න ওই જાතියෙන් ටිකක් ගත්තා. ඉතින් මේ දවස් ටිකේ මම ෂවර් කෙයා රූටින් එකක් කරනවා. විශේෂයෙන්ම වොෂ් එකක් දාද්දි හැම ටිකක් රූටින් එකට අනුව තමයි කරන්නේ. ඉතින් ඒකට මට බොඩි වොෂ් එකක් ඕනේ. ඉතින් මම ගත්තේ මෙන්න මේ වෙල්වට් එකේ ඇවෝකාඩෝ සහ ආගන් ඔයිල් කියලා මේ තියෙන එක. මේක මේ ඇත්තටම මට හිතුණ අපරාධේ ගත්තේ කියලා. මේක රුපියල් 370. ඒ වුණාට මේකේ අමුතු ස්මෙල් එකක් එනවා. නිකන් අර මේ පොල් තෙල් මුඩු ගඳක් වගේ මේකක් එනවා මට. අනේ වන්ද හැටිත් දන්නේ. ඊළඟට මේ සබන් පැක් එකක් ගත්තා. මේකත් රුපියල් 680ක් තමයි උනේ. ගෙදර සබනුත් ඉවර වෙලා හින්දා සබන් පැක් එකක් ගත්තා. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ Comfy Life Vlogs අපේ WhatsApp channel එකක් තියෙනවා. ඒ වගේම TikTok account එකක් තියෙනවා. ඒ වගේම Facebook page එකක් තියෙනවා. ඉතින් මේ platforms තුනටම ඔයගලන්ට ගිහිල්ලා follow කරන්න පුළුවන්, like කරන්න පුළුවන්. ඉතින් daily updates මම දානවා. ගොඩක් වෙලාට මගේ life එක ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් දැනගන්න කැමති නම් මම link ටික දාලා තියන්නම් description box එකේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයගලන්ට ඒ accounts වලට යන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඊළඟට ගත්තේ මෙන්න මේ paper serviette packet එක. මේක 250ක් කියලා ගහලා තිබුණාට 150ක් ගානේ තමයි හම්බුනේ මට මතක විදිහට. ඒගොල්ලන්ගේ මොකක් හරි offer එකක් තිබ්බා. ඊළඟට මම ඔන්න සේර එකේ පොල් කිරි පැකට් දෙකකුත් ගත්තා. තාමත් පොල් ගණන් ඉතින් මේ අනේ මන්ද ඒක කවදා ගණන් අඩු වෙයිද කියලා. ඊළඟට ගෝල්ඩ් මාරි පැකට් එකක් තිබුණා. මේක ඇත්තටම හස්බන්ඩ්ට ගත්තේ මට නෙමෙයි. මං වැඩිය කන්නේ නැහැ. කන්නේ කියන්නේ කන්න පටන් ගත්තොත් ගොඩක් කන්න වෙනවා. ඒක හින්දා කන්නේ නැහැ. මොකද ගෝල්ඩ් මාරි කන්නේ නැති කෙනෙක් නෑනේ ඇත්තටම. ඊළඟට මෙන්න මේ ගෝ චොක් එක. මේක මාරම රහයි. මේක ෆ්‍රිජ් එකේ දාලා ඔයගොල්ලෝ කන්නකො හරිම රහයි. එතකොට මේ අරන් බලන්නකො මේකෙන් 4ක් ගත්තා. 2ක් මට 2ක් හස්බන්ඩ්ට. ඉතින් ඕකෙන් 2කුත් ගත්තා.
ඉතින් දවසින් දවස කොම්ෆි ලයිෆ් vlogs ෆැමිලි එකෙන් එන ලොකු ෆැමිලි එකක් කරනවා. ඉතින් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ වෙලාවේ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙච්ච යාළුවෝ හැමෝටම. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙන්න day vlogs, organizing tips, cooking videos වගේ daily දේවල් තමයි මම ගොඩක් වෙලාවට මගේ ජීවිතේ වෙන විශේෂ දේවල් තමයි මම ගොඩක් වෙලාවට share කරගන්නේ YouTube එකේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟට අපි බලමු මොනවද මම ඊළඟට ගත්තේ කියලා. මම සාමාන්‍යයෙන් ආසම බීමක් තමයි අයිස් කොෆි කියලා කියන්නේ. ගෙදර හදාගෙන බොන්නත් ආසයි, පැකට්ස් වල තියෙන ඒවාත් බොන්න ආසයි. ඉතින් මෙන්න මේ රිච් ලයිෆ් එකේ එක ගොඩක් හොඳයි. ඉතින් මම ඒ හින්දා එකක් ගත්තා. ඔය හදිස්සියට කියන්නේ ඉතින් ඔය මොකක් හරි වීඩියෝ ගේම් එකක් ගහනකොට හරි ක්ලාස් එකක හරි ඉන්නකොට හරි ඉතින් බොන්න පුළුවන් හින්දා. ඊළඟට ලංකා සෝයි එකේ ඩෙවල් චිකන් රස ඇති මෙන්න මේ සෝයා මීට් එක ගත්තා. සාමාන්‍යයෙන් ලංකා සෝයි එකේ සෝයා මීට් මට හොඳයි. සාමාන්‍යයෙන් හොඳ රහක් තියෙනවා. ඊළඟට ඔන්න සැමන් ටින් දෙකක් ගත්තා. මේ සී ප්‍රින්ස් ජැක් මැකරල් කියන එක ගොඩාක් හොඳයි. මම අනිත් ඒවා නම් වැඩි පාවිච්චි කළා නෑ. එකම එකක් පාවිච්චි කළා. මේකේ මම අර කලින් වීඩියෝ එකකට කිව්වා අමුතු නිකන් පිලි ගඳක් වගේ ආවා. හින්දා මම කායි ගත්තේ නෑ. ඊළඟට පපඩම් පැකට්ස් දෙකක් ගත්තා. කො අනිත් එක? මේ තියෙන්නේ. පපඩම් පැකට් දෙකක් ගත්තා. ඊළඟට ඔන්න තවත් තියෙනවා ටිෂු පැක් එකක්. ටිෂු නම් ඉතින් කොච්චර ගත්තත් ඉවර වෙන්නේ නැති හින්දා ඉවර වෙන්නේ නැහැ කියන්නේ අපිට ඕන හින්දා ටිෂු පැක් එකක් ගත්තා. ඊළඟට පිටි පැකට් එකක් ගත්තා. තව ගත්තා ඉන්න බලන්න. ඕගොල්ලෝ මෙන්න මේ ඇපල් ජූස් එක බීලා තියෙනවද බලන්නකෝ. මේක හරි රහයි. මේක මං හුඟ කාලයකට කලින් එබ්බැහි වෙලා වගේ බිව්වා අර ඇපි ෆිස් එක වගේ. හැබැයි ඒක නතර වුණා. දැන් ඔන්න ආයි මට මේක පොඩ්ඩක් බොන්න හිතුණා. බීලා බලන්න. හුඟ කාලෙකින් බිව්වේ නැති හොඳ එකක් ගත්තා. ඊළඟට විජේකේ කහ කුඩු පැකට් එකකුත් ගත්තා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම ලබන සතියේට කියලා ගත්තේ. ඉතින් හදිස්සියෙන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. එළවලු ටික නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ගොඩාක් බිසි වෙලා හිටියේ. බිසි වෙලා කියන්නේ වැස්සත් එක්කම තමයි ගෙදර ආවේ තෙමීගෙන. ඉතින් ටටක් ගාලා බලු ටික අහුරගෙන ඊට පස්සේ මස් මාළු ටික කපලා ෆ්‍රිජ් එකට දාලා ඊට පස්සේ ඔන්න එළවලු ටිකත් සුද්ධ කළා තමයි වොෂ් එකක් එහෙම දාගන්න ගියේ. ඒකෙන් හින්දා ඔන්න මට ඉතුරු ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ලබන සතියේත් මේ වගේම ග්‍රොසරි වීඩියෝ එකක් අරගෙන අනිවාර්යෙන්ම එන්නම්. ඉතින් ගිහින් එන්නම්. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.